තීරස්ස විගත මොහස්ස පාපින්න කීලස්ස විචිත විජයස්ස අනිගස්ස සුසමචිත්තස්ස උත්ත සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි අකතං කතිස්ස තුසිතස්ස වන්ත ලෝකාමිසස්ස මුදිතස්ස කත සමනස්ස මනුජස්ස අන්තිම සාරීරස්ස නරස්ස අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි අසංසයස්ස කුලස්ස වේනය්‍යකස්ස සාරතිවරස්ස අනුත්තරස්ස රුචිර ධම්මස්ස නික්කංකස්ස පබාසකරස්ස මානච්චිත්තස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නිසහස්ස අප්පමෙය්‍යස්ස ගම්භීරස්ස මුලපත්තස්ස කෙම්මංකරස්ස දේවස්ස ධම්මට්ටස්ස සංඋදත්තස්ස සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නාගස්ස පන්තසේනස්ස කීන සංයෝජනස්ස මුත්තස්ස පටිමන්තකස්ස දෝනස්ස පන්නද්දජස්ස වීතරාගස්ස දන්තස්ස නිප්පවංචස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි තන්හච්චිදස්ස බුද්දස්ස වීත දූමස්ස අනුපලිත්තස්ස ආහුනේයස්ස යක්කස්ස උත්තම පුද්ගලස්ස අතුලස්ස මහතෝය සග්ගපත්තස්ස භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද 2025 මැයි මාසේ 24 වෙනි සෙනසුරාදා අද මේ පින්කම් මාලාවේ අවසාන දවස ගිය අවුරුද්දේ ඉතාලියේ වෙසෙන රංජීව විදාන පතිරණ මහත්මයා
නෝනා මහත්මිය පවුලේ උදවියත් එක්ක එතුමාගේ සංකල්පයක් එක්ක එකතු වෙලා මේ වගේ වැඩක් කරමු කියලා යෝජනා කරා. ඒ අනුව අපි ගිය අවුරුද්දේ ඒ ධර්මදේශනා මාලාවක් වෙසක් මාසේ පුරාවට සිද්ධ කළා. මේ අවුරුද්දෙත් කරමු කියලා යෝජනාව ආවා. ඒ අනුව ඒ ධර්මදේශනාවන් සහ සම්බුද්ධ පූජාවන් පැවැත්වන්නට කටයුතු කළා. ඒ හැම දවසකම අපි පැමිණිච්ච පිරිසට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කළා. අද දවසේදී සම්බුද්ධ පූජාවේ දායකත්වය දරාගෙන කටයුතු කරනු ලබන්නේ හේමන්ත ජයසේන මහත්මයා, ඒ වගේම සමන්කා ජයරත්න මහත්මිය, සමාධි සහ සෙත්මි දියණියන්ලා දෙපළ. ඉතින් ඒ ඇත්තෝ අද මෙහි දායකත්වයේ දරාගෙන කටයුතු කරනවා. පරලෝ සැපත් කුසුමලතා මෑණියන්ට පින් අනුමෝදන් කරවීම, ඉතාලි ජාතික පාවෝලා වන්සෙන්ති මියට පින් අනුමෝදන් කරවීම, ඒ වගේම චින්තා ජයසේන මෑණියන්ට සහ ශර්ලි ජයසේන පියාණන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, සියලු දෙනාට දහම් අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේදී සම්බුද්ධ පූජාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරනවා. මේ වෙලාවේදී සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අපේ ආරාධනාව ලැබුවේ පාන්තියේ ශ්‍රී මහා මංගල පිරිවෙන් විහාරස්ථානයේ විහාරවාසී අපේ අතිගෞරවනීය යටගම්පිටියේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ, උන්වහන්සේ පිරිත් දේශකෙක්, බෝධි පූජාවන් ඒ වගේම අටවිසි බුද්ධ පූජාවන් ආදී පූජා කටයුතු මෙහෙයවීම සිද්ධ කරන අපේ තරුණ හාමුදුරුවන් වහන්සේ නමක්. ඉතින් එහෙමනම් අපි උන්වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා එම සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා. සංබුදු දහමයි එළබොදු බැතියයි අරගෙන ආවෙමි ඔබව සොයා, අත් දෙක නළලට අරගෙන පින්වත කියන්න හයියෙන් සාදු කියා. ඒ හඬ මිහිරේ හරිම ලස්සනයි, බෝසත් ගුණ හදවත නිසා. තව එක සැරයක් සාදු කියමු අපි රැව් දෙන්නට මේ ගුවන පුරා. මදි 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 ඒ හඬ නං මදි කිව්වේ නෑ සෑම සාදු කියා. බලන්න අර බුදු සමිදු බලාගෙන කියන්න නැවතත් සාදු කියා. දස පාරමී දන් පුරමින් සසර පුරා, පස් පව්වලින් තොර බුදු මග යමුයි සිතා. කියමුද නමස්කාරය අත් නළලේ තබා.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိစိက္ខាပဒံသမာધિယာမိ အဒိဉ္နာဒါနာဝေရမဏိစိက္ខាပဒံသမာધિယာမိ ကာမေစုမိစ္ဆာචာရာဝေရမဏိစိက္ខាပဒံသမာધિယာမိ မုစာဝါဒဝေရမဏိစိက္ខាပဒံသမာધિယာမိ สุราเมรยมัจจปมาดัตตานาเบรมณีสิกขาปดังสมาธิยามิසාදු කියමු මා මේ කියවන සෑම කවියක් අවසානයේම ශබ්ද නගන සාදු නද පවත්වමු දැනගත් සව් සතුන් වෙනුවෙන් පරම සුවේ සනසුම තියෙන බව මිනිසත් කමට ලොවේ මනසින් සිටිය නොහෙනා ගුණ සුවඳ රුවේ සනරාමර සමිදු පාළඟ සිරසනමේ පවුමල නසන මේ බව හැඳින්නෙමි සසරින් එතෙර වන මගසේ දකින්නෙමි ගිනිගෙන දැවෙන හද සුවපත් කරන්නෙමි සුවදායක තුම් සදහම් වඳින්නෙමි සනසුලොවම බුදු චීවර සුවඳේ රැඳී ලෝ සත සනස වූ බුදු බණ මාහිම දිදී හදවත පුදසුනක් වී
පිරිසිදුව සැදී හිතදායක උතුම් මහා සංඝරුවන වන්දී. කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්නතුනි, මේ හැම කෙනෙක්ම සූදානම් වන්නේ ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් කරන්නට යෙදුණු මේ තෙල්මල් පහන් සොඳුම් ගිලම්පස දහත් බෙහෙත් සියලු පුද පූජාවන් ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේට, බෝසමිඳුන් වහන්සේට, චෛත්‍යරාජානන් වහන්සේට පූජා කිරීම සඳහා මේ සූදානම් කළ සියලු පුද පූජාවන් පූජා කරනම පූජා වේවා කියන පූජා බුද්ධිය හදවතේ තබාගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ වන්දනා කරනවාය කියන උදාරතර අරමුණින් හැඟීමෙන් යුක්තව මා සමගම බුද්ධ වන්දනාව සිද්ධ කරමු. සාදු කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඒති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ දුපටිපන්නෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත් ලෝකස්සාතේ වන්දාමි චේතියං සබ්බං සබ්බඨානි සුපටි සාරීරික ධාතුමා බෝධින් බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ අත්තු සප්පං යුතං සත්තා වන්දේතං ඉමේතේ මහ බෝධි ලෝකනාතේන පූජිතාං පිතේ බෝධි රාජා නමස්තුතේ. මා කියවාට පසු කියවමු. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්තපටි සංවිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටි සංවිදේ ඥානං බුද්ධ ඥානං
නිරොත්තේ පටිසංවිදේ ඥානං බුද්ධ ඥානං පටිවාන පටිසංවිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේහි බුද්ධ ඥානෙහි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි සිරසා නමාමි සිරසා නමාමි. බෝධීන් වහන්සේ වන්දනා කරන්න මා කීවාට පසු මේ විදිහට කියවන්න. රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය ගෞතම මුනි දොං පිට දොං බෝධිය අපිත් නොඅඳෙමු ජාය සිරිමා බෝධිය මම මේ මළුවට යනවා එනවා බොමුල් බොපත් මට පෑගෙනවා සමාවදී මගේ පව් අරවනවා බෝරාජුනේ මාට අවසර දෙනවා උඩමළුවේ බෝරජු ඇඳෙනවා දෙවැනි මළුවේ මල් පහන් දිලෙනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතු මතේ අපි නිවන් දකිනවා දඹදිව් තලයේ අටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමවූ බෝධිය ගෞතම මුනි දොං පිට දොං බෝධිය අපිත් නොඅඳෙමු ජාය සිරිමා බෝධිය දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය නාලොව සතිය
යක් පුදලාද බෝධිය දෙනෝදහක් දෙන වඳිනා බෝධිය අපිත් වඳිමු ජය සිරිමා බෝධිය සුදු බුදු රැස් දහරින් ලොවනාවා බුදු ආමුදුරුවෝද බණ දෙසුවා පුදමි පහන් මම සිරිපද ගාවා බින්ද බව දුක සැනසුමයිමි වේවා මේ මල් පරවෙන බව සිහි වේවා මේ මල් මෙන් කය ගැන වැටේවා මේ මල් මුනි දුට පූජා වේවා මේ මල් සේ නිවනට යොමු වේවා බුදු ගුණ අරහං නව ගුණ වේවා අරහං නව ගුණ අද තුල වේවා මරණෙදී මට කිසි බියක් නොවේවා මරණෙදී මට බුදු ගුණ සීවේවා නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා මම ධම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙලෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කලසේක රහසින්වත් පව් නොකලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක මෙසේ අනන්ත ගුණ ඇත්තාවෝ ගමනින් සාන්ත
වූ පැවැත්මෙන් සංවර වූ අනාථනාථ වූ අග්‍රදක්ෂිණීය වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේට බෝසමිඳුන් වහන්සේට චෛත්‍ය රාජයාණන් වහන්සේලාට අටවිසි බුදුරජාණන් වහන්සේලාට මේ සියලු පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා මසවමග කියවමු ගන සාරප්පදිත්තේන දීපේන තමදං තිලෝක දීපං සංබුද්ධං පූජයාමි වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සං පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ සුගන්ධං සීතලං පසන්න මధుරං සුභං පානීයමිතං පතිගන්හාතු මුත්තම පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති අතයිදං මේ කායෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාංගං පූජයාමි තථාගතං අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත් අධිවාසේතු නොබන්තේ තාං බුලං පරිකප්පිතං අනුකම්පං පතිගන්හාතු මුත්තම අධිවාසේතු නොබන්තේ සබ්බං සද්ධාය අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම සේවිතං ධම්මරාජ පත්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධිරාජ උදකේනේතේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුං සං පූජේමි බෝධිරාජානං දීපේනේතේන සාදරං සේවිතං ධම්ම පත්තුං සංබෝධි මුත්තමං පූජේමි බෝධිරාජානං පුප්පේනේතේන සාදරං තෙරුවන් කමා කරවා ගමු.
කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමමි බන්තේ බුරිපඤ්ඤ තථාගත කායේන වාචා පමාදේන මයා ගතං අච්චයං කමමි ධම්ම සංදිට්ඨික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සුපටිපන්න නුත්තර මෛත්‍රී භාවනාව මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා මාමින්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා හොඳයි සාදු කියන්න. හොඳ දැන් කල්පනා කරගමු බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදු ගුණ සිහිපත් කරලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ඔබ විසින් සූදානම් කරන්නට යෙදුණු තෙල් මල් පහන් සොඳුම් ගිලන්පස දැහැත් බෙහෙත් ආදී සියලු පුද පූජාවන් පූජා කළ රැස් කර ගන්නට යෙදුණු සියලු පින් මෙලෝකී ශාසනය අප ආරක්ෂා කරන මේ ස්ථානට අධිකෘත වැඩ වාසය කරන මහානුභාව සම්පන්න දිව්‍යරාජන් වහන්සේ ප්‍රධාන කොට ඇති පිනතුන් ඉෂ්ඨකාමී තකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වලපත්වා මේ පින් අනුමෝදන් වල දෙවියෝ මේ පිනතුන් ආරක්ෂා කර දෙත්වා දෙවියෝ පතන බෝධියකින් උතුම් අමාම නිවන් සම්පත් සලසා ගනිත්වා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ඒ වගේමයි අද පින්කමේ දායකත්වයේ දරන පින්තුන්ගේ නමින් මිය පරලොවයන්ට යෙදුණු සිරු ඥාතීන්ගේ නම් සිහිපත් කරමු. ඒ වගේමයි පින්කම හා සම්බන්ධ වෙලා සිටින සිරු දෙනාගේ නමින් මියගිය සිරු ඥාතීන්ට මේ පින අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. විහාරගණේ වැඩ සිට අපවත් වී වදාළ අතිගෞරවනීය මහා සංඝ රත්නයටත් ඒ වගේමයි විහාරස්ථානයේ විහාරාධිකාරී වැඩ වාසය කරන අපේ සෝපිත පඬිතුමන් වහන්සේ වගේමයි රාහුල පඬිතුමන් වහන්සේලාගේ නමින් මේ පරලොවයන්ට යෙදුණු සිනු ඥාතීන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුළින් යම් සබව ස්ථාන සිටින් දෙත්වා සපතක සිටිනවා නම් ඒ සපතවත් වඩා වර්ධනය කරගනිත්වා කෙලවර උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේමයි අද පින්කමේ දායකත්වයේ දරන පින්වත් සියලු දෙනාටමත් පින්කම හා සම්බන්ධ වෙලා ඉන්න පින්වත් සියලු දෙනාටමත් ඒ වගේමයි අතිගෞරවනීය අපේ රාහුල පඬිතුමන් වහන්සේට සෝභිත පඬිතුමන් වහන්සේ ඇතුළු විහාරගණේ වැඩ සිටින මහා සංඝ රත්නයට
ඔය ඇත්තන් සියලු දෙනාටම තිබෙනා වූ සියලු නවග්‍රහ අපල උපද්‍රව තිබෙනා වූ සියලු රෝගාබාධ කරදර බාධක සියල්ලක්ම දූරී භූත වේවා. රවිචන්ද්‍ර කුජබුදු ගුරුසුකරන් රාවකිතු නවග්‍රහයන්ගෙන් මන්නා වූ සියලුම අපල උපද්‍රවයන් හිරුදුරු අඳුරමින් මිහිත විද්වාංසනී වේවා. යනෙන ගමන බිමන සිතන පතන සිතුම් පැතුම් කරන කින රැකිරක්ෂාදී කටයුතු වෙලෙන දාම් කටයුතු ව්‍යාපාර කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනින් බාටපත් වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මා බෝසත්තුන්ගේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් පින්වත් සියලු දෙනාට දුක් නිරෝගී භාවයේ තිර ජීවනයේ සැප ජීවන උදා වේවා. කෙලවර උතුම් වූ නිවනින් සැනසෙන්න අපිට මේ පින් එකාකාරවම හේතු වාසනා වේවා කියලා සාදු කියලා වන්දනා. අභිවාදන සේලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්ඡතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.